ඉස්සරලම් කියන්න තියෙන්නේ මේ වීඩියෝ එකෙන් අදහස් වෙන්නේ නැහැ බටහිර වෛද්‍යවරු අව탁සේරු කිරීම. ඉතාමත් හොඳ කරුණාවෙන් ලෙඩු දිහා බලන වෛද්‍යවරු ඕන තරම් ඉන්නවා ලංකාවෙත් මෙහෙත් ලෝකෙ ඕනෙම රටක. ඒ අයට අපි කෘතගුණවත් වෙන්න ඕන. හැබැයි ඒ අතර ඉන්නවා ලෙඩුන්ට බොරු කියලා රවට්ටලා ඇත්ත වසන් කරලා ඇත්ත නොකිය තමන්ගේ මටිසලේ තර කරගන්න උත්සාහ කරන සුළු පිරිසකුත් ඉතා සුළු පිරිසක්. අද මම මේ පෙන්වලා දෙන්න සූදානම් වන්නේ අන්න ඒ ගෲප් එකේ කීප දෙනෙක් මට කියපු අමූලික බොරු 6ක් සාක්ෂි සහිත ඔප්පු වුණු අමූලික බොරු 6ක්. මේවා පොදුවේ හැම තැනම ඒගොල්ලෝ කියන බොරු ඔයාලත් මේ බොරු අහලා ඇති අහලා පිළි අරගෙන ඇති අමාරු වැටෙන්න ඇති. නැවතත් එසේ නොවීමට මක පෙන්වීමක් වශයෙන් තමයි අද මේ වීඩියෝ එක මම ඉදිරිපත් කරන්නේ ඔබට. කන් බ්ලොක් වෙලා තියෙනවා ඒ සැත්කමක් කළ යුතු කියන එක තමයි පළවෙනි බොරුව. ඔව් අපි ඉස්සරලම පටන් ගමු. මම මීට අවුරුදු දෙකකට විතර ඉස්සරලා ලංකාවට ආපු වෙලාවේ මට මේ ඇස්කන් නාසය පිටබඳ වෛද්‍යවරයෙක් කියපු මේ අදාහ ගන්න බැරි මේ බොරුවකින්. මෙන්න මේකයි මට වෙලා තිබුණේ. ප්ලේන් එකෙන් බැහැලා එනකොට මගේ මේ වම් කන ඇහෙන්නේ නැහැ. මම හිතුවා පැය කීපකින් අඩු වෙයි කියලා. පැය වරු වුණා, වරු දවස් වුණා, දවස් 7 වුණා. දැන් දවස් 10ක් ගිහිල්ලා. ඒත් එහෙමමයි හරිම අපස්ථාවකටපත් වුණා. වම් කන ඇහෙන්නෙම නැහැ. කට්ටිය යෝජනා කළා මේ ස්පෙෂලිස්ට් කෙනෙකුට පෙන්නමු කියලා. ඒ අනුව channel කරලා ස්පෙෂලිස්ට් ડોක්ටර් කෙනෙක් ළඟට ගියා. ඒ ડોක්ටර් මගේ කන් දෙකම බැලුවා. බලලා කිව්වා ටියුබ් එකක් බ්ලොක් වෙලා තියෙන්නේ වම් කනේ. ඒක සර්ජරි එකකින් ක්ලීන් කරන්න ඕන කියලා. එක්තරා ප්‍රයිවට් හොස්පිටල් එකකට එයාට ඒක කරන්න පුළුවන් කියලා කිව්වා. දවස් දෙකෙන් සනීප වෙනවා කියලා කිව්වා. ඒත් මම පොඩ්ඩක් අදිමදි කළා. වචනයක් දෙන්න. හෙට කියන්නම් කියලා ආපහු ආවා. මගේ යටිහිත කිව්වා සැත්කමක් අවශ්‍යම නැහැ කියලා. ආපසු පන්සලට ඇවිත් ඔන්ලයින් සර්ච් කරලා බැලුවා සනීප වෙන්න ක්‍රම තියනවද කියලා. මේ කන ඇහෙන්න වෙනත් ක්‍රමවේදයක් තියනවද කියලා. මට වෙලා තිබුණේ මෙන්න මේකයි. මේ කනත් නාසයත් අතර තියෙන ටියුබ් එකක් ඒ ටියුබ් එක තියෙනවා. ඒක මේ කන ඩ්‍රේන් වෙන්න ඒක තියෙන්නේ. විශේෂයෙන්ම මේ කන ඩ්‍රේන් වෙන්න ඒකට කියනවා යූස්ටේකියන් ටියුබ් කියලා. මේක බ්ලොක් වෙලා. ඒකයි ඇහෙන්නේ නැත්තේ. දැනුම තියෙන කිහිප දෙනෙක්ම කිව්වා කියලා තිබුණා ඔන්ලයින් ලොකු හුස්මක් අරගෙන කටයි නහයයි වහගෙන හුස්ම පිට කරන්න හැදුවොත් ඒ හුස්ම කනෙන් ගිහිල්ලා අර බ්ලොක් එක ඉවත් වෙනවා කියලා. මම ඒක කළා. හුස්ම අරගෙන නහය වහගෙන කනෙන් පිට වුණා. ඒතකොට එයා කනෙන් යනවා. තප්පරයක් ගියේ නැහැ. එක පාරටම සුවයි කන ඇහෙන එක 100%ක් මැත තත්වයට ආවා. ඉතින් බලන්න කිසිම බෙහෙතක් නැතුව තප්පර කීපයකින් සුවවන ආබාධයකට නේද අර ස්පෙෂලිස්ට් ડોක්ටර් මට කිව්වේ සර්ජරි එකක් කරන්න කියලා. මොන අපරාධයක්ද? ඔයාලටත් එක පාරටම කනක් බ්ලොක් වුණොත්, කන් දෙකම බ්ලොක් වුණොත් ડોක්ටර් කෙනෙක් හමුවෙන් ඉස්සෙල්ලා මේ ක්‍රමය try කරලා බලන්න. හැබැයි නහය වහගෙන හුඟක් හයියෙන් එකපාරටම හුස්ම යවන්න හදන්න එපා. මේ යූස්ටේකියන් ටියුබ් එක ඩැමේජ් වෙන්නත් පුළුවන්. කරගිල්ල වගේ එන්න පුළුවන්. වාඩි වෙලා තමයි මේ ක්‍රමය try කරන්න ඕන. දෙවෙනි බොරුව. හන්දිපත් බස් පිටු වේදනා එන්නේ අපි වයසට යන නිසා කියන මෙන්න මේ බොරුව. මීට අවුරුදු 15කට විතර ඉස්සරලා මගේ මේ බෙල්ලේ මේ පැත්ත මේ ඔහොම හරවනකොට රිදෙනවා. ඒ වගේ විලුඹත් රිදෙනවා අපිට හැම වෙලාවකම. ටික දවසක් ගියාම ඇර්ලෑ කියලා හිතුවා, මස් පිටු ඇදුමක් කියලා හිතලා. නමුත් එහෙම වුණේ නැහැ. මාසයක් ගියා ඒත් කිසි අඩුවක් නැහැ. ડોක්ටර් කෙනෙක් ළඟට ගියා. මොකද දන්නවද ඒ ડોක්ටර් මට කිව්වේ? වයසට යනකොට කාටත් ওই වේදනා එනවා කිව්වා. We are aging. We get all these pains කියලා කිව්වා. විශේෂ වේදනා නාශක බෙහෙතක් ලියලා දුන්නා. මාසයක් අරගෙන බලන්න කිව්වා අඩු වෙයි කියලා. හැබැයි මං ඒ බෙහෙත ගත්තේ එක දවසයි. මොකද ඇඟ වේලෙනවා ඊළඟට හැම වෙලෙම නිදිමතයි. ඒ පෙති ගන්න එක නවත්තලා හොයලා බැලුවා, ස්ටඩි කරලා බැලුවා සනීප වෙන්න වෙනත් ක්‍රම තියනවාද කියලා. ඒ අත්දැකීමෙන් ලබාගත්තු දැනුම තමයි මෙන්න මේක.
වයසට යන නිසා නිදන්ගත හන්දිපත් වේදනා එනවා කියන එක අමූලික බොරුවක්. සත්‍ය තමයි එක්ක ගෙවී යෑම, එහෙම නැත්නම් කැඩීම, එහෙම නැත්නම් විටමින් ඌනතාවය. විශේෂයෙන්ම විටමින් D ඌනතාවය. මම මේ ගැන වීඩියෝ කීපයක්ම ඉදිරිපත් කරලා තියෙනවා. බලපු කට්ටියට මතක ඇති. විටමින් D අරගෙන දවස් 10න් මගේ බෙල්ලේ සහ විලුඹේ වේදනා දෙකම සනීපයි. ඒ ડોක්ටර්ගේ බොරුව විශ්වාස කළා නම් මම අදත් ඒ වේදනාව විඳිනවා, තවත් වැඩි වෙනවා. තොල් සහ ඇඟ වියලීම වැළැක්වීමට හොඳ ලෝෂන් එකක් සහ ලිප් බාම් භාවිතා කළ යුතුයි කියන මෙන්න මේ බොරුව. මගේ අර බෙල්ලේ සහ විලුඹේ අමාරුව එන අවස්ථාවවලදී ඒ දවස්වලම කාලයක් තිස්සේ තිබුණා ලෙඩක් තමයි හැම වෙලේම තොල් වේලෙනවා. මුළු ඇඟම වේලෙනවා. හරිම අපහසුයි උගන්වනකොට, කතාවක් පවත්වනකොට, බණක් කියනකොට තොල් ඇලෙනවා. මෙන්න මේ වගේ මේ බාම් එකක්, ලිප් බාම් එකක් මම හැම වෙලේම ළඟ තියාගෙන හිටියේ. තොල් වල ගානවා විනාඩි 15ක් විතර යනකොට තොල් වල ගන්න ඕන. එච්චරට තොල් වේලෙනවා. මේක අවුරුදු 2ක් විතරම තිබුණා. මම හිතාගෙන හිටියේ මෙහි පරිසරයේ ජල වාෂ්ප අඩුයිනේ. ඒ හියුමිඩ් නැති නිසා මේක තමයි හේතුව කියලා. නමුත් එන්නම වැඩි. මම ඉස්සරලා කිව්ව ડોක්ටර් විසිට් එකේදීම මේ ගැනත් ඒ ડોක්ටර්ට සඳහන් කළා. එයා කිව්වා හොඳ ලෝෂන් එකක්, හොඳ ලිප් බාම් එකක් භාවිතා කරන්න කිව්වා. ඊළඟට වැඩිපුර වතුර බොන්න කිව්වා. ඒත් සනීපුනේ නැහැ. විටමින් D එක ගන්න පටන් ගන්නකොට තමයි, පටන් ගත්තට පස්සේ තමයි සනීප වුනේ. අවුරුදු ගාණක් තිස්සේ මගේ විටමින් D ඌනතාවයේ තිබිලා තියෙනවා ඇඟේ දරුණු විදිහට. තොල් සම වියලීමටත්, හන්දිපත් වේදනාවටත් හේතු වුණේ ඒකයි. ඔයාලකෙත් අසාමාන්‍ය විදිහට හැම වේලෙනවා නම් හේතුව විටමින් D ඌනතාවයේ විය යුතුයි. not aging, වයසට යෑම නෙවෙයි. 4. පීනසයට ඉන්ජෙක්ෂන්ස් කියන්නේ ඇලර්ජි ෂොට්ස් ගත යුතුයි කියන මේ මිත්‍යාව. මීට පෙර වීඩියෝ වල මම පෙන්නලා දුන්න මගේ තිබුණු ලොකුම ලෙඩේ තමයි මේ සෙම රෝගය කියලා. නිතරම නහය බරයි. මේක ලංකාවේ වුණ දවස්වල දිගටම තිබුණා. ඒ කාලේ ඉඳලම එහෙම තිබුණු ලෙඩක්. ඇමරිකාවට ආවට පස්සේ මේ 1990 ගණන් වල අගභාගයේදී තවත් වැඩි වුණා. හැමදාම ඇන්ටිහිස්ටමින් පැති ගන්න සිද්ධ වුණා. නහය බරයි. වැඩක් කරන්න බෑ. හරිම කරදරයක්. ඉවසන්න බැරි තැන විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වුණා. එයාට කියනවා ඇලර්ජන් ඉමියුනෝതെරපි කියලා ස්පෙෂලිස්ට් කෙනෙක්. මට කිව්වා අවුරුදු 2ක්වත් සතියකට වරක් ඒ ඉන්ජෙක්ෂන් එක ගන්න ඕනේ කියලා. ඒකෙන් කරන්නේ ඉස්සරලාම ටෙස්ට් කරනවා මේ මොනවටද මේ අපි ඇලර්ජික් කියලා. ඊට පස්සේ අර ඉන්ජෙක්ෂන් එක මගින් අපි ඇලර්ජික් දේවල් ඇඟට හඳුන්වලා දෙනවා. මාස 7ක් විතර ගත්ත සතියකට එක ගානේ කිසිම සුවයක් නැහැ. මගේ උත්සාහයෙන් තමයි හොයාගත්තේ මෙන්න මේ සත්‍ය. ඇලර්ජි ඇති කරන දේවල් ඇඟට හඳුන්වා දීම නොව අපේ ඉමියුන් සිස්ටම් එක ශක්තිමත් කිරීමෙන් තමයි සෙම රෝග වළක්වන්න පුළුවන් වෙන්නේ. ඉමියුන් සිස්ටම් එක ශක්තිමත් කරන්නේ මෙන්න මෙහෙමයි. එක ස්වභාවික ආහාර පමණක් ගැනීම, ඒ කෘත්‍රිම ආහාර වැළකීම, ෆයිබර් සහිත කෑම වැඩිපුර ගැනීම, විටමින් D ගැනීම, බටවැල් නිරෝගීව තබා ගැනීම මතකයිනේ. මේ ප්‍රොබයොටික්ස් වල ඊළඟට 5 මල්ටි විටමින් ගැනීම. පොරුව 5. ඇඟේ ශක්තිය වෙනුවෙන් මස් මාංශ බිස්තර ආහාරයට ගත යුතුයි කියන මෙන්න මේ මතය. වෛද්‍යවරු කිහිප දෙනෙක්ම මට මේක කියලා තියෙනවා. ලංකාවේදීත් මෙහෙදිත්. ඒගොල්ලෝ හිතන්නේ මාංශ පේශි වර්ධනය වෙනුවෙන් මස් මාංශ කිරි බිත්තර අත්‍යවශ්‍යයි කියලා. අමූලික බොරුවක්. සත්ව ආහාරවල තියෙන සියලුම ප්‍රෝටීන් එක 9 essential amino acids ගස්වැල් වලින් එන කෑම වලත් තියෙනවා. විවිධ වර්ගවල ධාන්‍ය, එළවලු, ඊළඟට පළතුරු, seeds, nuts ගැනීමෙන් සියලුම ප්‍රෝටීන් වර්ග ලබා ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මම අවුරුදු 30කට වැඩි කාලයක් සත්ව ආහාර වලින් සම්පූර්ණයෙන් මිදලා ඉන්නේ. කිරිවත් බිත්තරවත් ගන්න. ඒත් මම ශක්තිමත් මාංශ පේශි වර්ධනය කරගෙන තියෙනවා. ශක්තිය තියෙනවා. මාංශ වලින් වර්ධනය කරගන්න මස් පිඩු කෙටි කාලීනව. ඉක්මනට වැහැරෙනවා. ප්ලාන්ට් බේස් කෑම වලින් වර්ධනය කරගන්න මස් පිඩු ගොඩාක් කාලයක් පවතිනවා. 6 වෙනි බොරුව.
විටමින් ගන්න අවශ්‍ය නැහැ කෑමෙන් ලැබෙනවා කියන මෙන්න මේ මතය. මම ලංකාවට ආපු අවස්ථාවක අවුරුදු කීපයකට ඉස්සෙල්ලා ඇමරිකාවේ ඉන්න මගේ යාළුවෙකුගේ තාත්තා කෙනෙක් ලංකාවේ ප්‍රයිවට් හොස්පිටල් එකකට ඇතුළත් කරලා තිබුණා අසනීපයකට. ඒ ලෙඩා බලන්න යනකොට මම හොඳ මල්ටි වයිටමින් එකක් අරගෙන ගියා මෙහින් ඇමරිකාවෙන් ලංකාවට ගෙනිච්ච. ඩොක්ටර් කෙනෙක් කියනවා ඒක දෙන්න අවශ්‍ය නැහැ කියලා. ඉස්පිරිතාලෙන් සමබර ආහාරයක් ලැබෙනවා. ඒ නිසා අවශ්‍ය නැහැ කියලා. අමූලික බොරුවක්. අවශ්‍ය ප්‍රමාණයේ විටමින් කෑමෙන් ඇඟට ලැබෙන්න නම් දවසකට අඩුම ගානේ පළතුරු වර්ග 10ක්වත් එළවලු වර්ග 10ක්වත් ඒ ප්‍රමාණයට කන්න ඕන. විශේෂයෙන්ම ලෙඩ වෙලා ඉන්න කෙනෙකුට ඊටත් වැඩි අවශ්‍යයි. කන්න පුළුවන් නම් හොඳයි කමක් නැහැ. නමුත් කරෙන්නේ නැහැ. ඒ නිසා විටමින් ගැනීම තමයි හොඳම තේරීම විය යුත්තේ. ඔයාලත් මේ බොරු 6න් එකක් හරි විශ්වාස කරනවා නම් කීපයක් විශ්වාස කරනවා නම් අදම මිදෙන්න ඔබේ නිදුක් නිරෝගීතාවය වෙනුවෙන් ඔබට සම්මා සම්බුදු සරණයි.